ක්‍රීඩාශීලී සුබ දවසක් වෙන්න කියලා ක්‍රිකට් ලෝඩින් හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙද්දිත් ඔයාලා දන්නවා ලංකාව වගේම තමයි මුළු ලෝකෙම ක්‍රිකට් රසිකයන් දන්නවා ඊයේ දිනේදී තමත් වැදගත් සිදුවීමක් සිද්ධ වුණා. AWTC අවසන් මහා තරගයෙන් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පාරදවා දේතුන් දේශයෙන් නැත්නම් දකුණු අප්‍රිකාවට තමත් පෙරලිකාර ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා 2023-25 තරග වටය තුල. ඉතින් ප්‍රධාන වශයෙන්ම තමත් හොඳින් තරගයට මුහුණ දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩලු 5ක අති විශිෂ්ට ජයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඉතින් ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය තුළ සිවුවන දවසේ ඉතාමත් හොඳින් ප්‍රතිකරණයේ යෙදෙමින් ඔවුන් ලකුණු 282ක් වැනි ඉහළ ලකුණු ප්‍රමාණයක් ලැබුණා ඕස්ට්‍රේලියාවන්ට එරෙහිව හඹා ගොස් ජයගත්. ඉතින් ඒක ඉතාමත් හොඳ ජයග්‍රහණයක්. ඉතින් මේ වෙද්දිත් මම හිතනවා මේ පිළිබඳ සියලුම සවිස්තරාත්මක තොරතුරු ඔබ දන්නවා ඇති. මොකද ඕස්ට්‍රේලියානු කණ්ඩායම වගේම තමයි දකුණු අප්‍රිකා කණ්ඩායමටත් ශ්‍රී ලංකීය ප්‍රේක්ෂකයන් වගේම තමයි ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ුත් ඉතාමත් ඇලුම් කරන කණ්ඩායම් දෙකක්. ඉතින් ඒ තරගාවලිය එසේ නිමා වෙද්දී බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ වීම නියමිතයි එළඹෙන සතිය අඟහරුවාදා දින පටන්. ඉතින් ටෙස්ට් තරග දෙකක්, එක් දින තරග තුනක්, ඒ වගේම T20 තරග තුනකින් සමන්විත පූර්ණ තරගාවලිය පුරා මාසයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ විවිධ ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිතයි. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ වෙද්දිත් දන්නවා ලහිරු කුමාර ආබාධයකට පත්වීම නිසා නවක ක්‍රීඩකයෙකු සංචාරයට ආදේශ කරනු ලැබුවා. ඉතින් මෙයත් සමගම ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය තුළ නවකයින් 6 දෙනෙකුට ඉඩ හසරවෙන් වෙනවා. ඉතින් මේ පිළිබඳ අපි මෙහෙම අවධානය යොමු කරද්දිම බංග්ලාදේශය පිළිබඳව යම් අවධානයක් යොමු කරන විට ඔවුන්ගේ එක්දින නායකයාගේ වෙනස්කමක් සිද්ධ වුණා. ඉතින් මෙහිදී හසන් මිරාස් ඔහු එක්දින නායකයා වශයෙන් නම් කරනු ලැබුවා. එය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ පවා Facebook සටහනක් මගින් සඳහන් කරනු ලැබුවා. ඉතින් ඒ වගේම තමයි ඉතින් මෙම ඔහුගේ දූර කාලය ආරම්භ වන්නේ වසරක කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වන එක්දින තරග තුනකින්. ඉතින් මේ පිළිබඳ අදහස් දක්වමින් මෙහිදී හසන් මිරාස් ප්‍රකාශ කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ දුර්වලතා අපි හඳුනන දුර්වලතා ඔස්සේ අපි ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමට තමත් හොඳින් ක්‍රීඩා කරන බවත්, ඒ වගේම තමයි ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3-0 ලෙස පරාජය කිරීමට අපි කටයුතු කරන බවටත් මෙහිදී හසන් මිරාස් වෙතින් මාධ්‍යමවේදී ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයාලා හිතන්නේ මොකද්ද බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා වත්මන් නායකයා මේ කියපු කතාව පිළිබඳ? ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහසක් පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් අනිවාර්යයෙන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තරගාවලියේ සියලුම සවිස්තරාත්මක තොරතුරු එසනින් දැන ගැනීමට අපේ YouTube channel එක සමග එක්වලා එන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. අද කියකින්නම් සුබ දවසක්.